අපිට තියෙන පොයිසන් එක තමයි ඇක්ට් කරනකොට අපි බලපු ටෙලි නාට්‍යයයි වේදිකා නාට්‍යයයි චිත්‍රපටි වල අපි දැකලා තියෙන රංගපෑම් වල නළු නිළියෝ රංගපානවා කියලා ඒගොල්ලන් පෙන්වන්නේ අපේ සැබෑ ජීවිතයේ ඇසිරීම් වලට අනුයුක්ත සිතුවිලි හැඟීම් සහ ආවේග. ඒ නිසා උත්සාහ කරනවා ඇත්තටම තරහ ගන්න, ඇත්තටම හැඟීම් බර වෙන්න, ඇත්තටම ආවේගශීලී වෙන්න. ඒයින් තොර වෙච්ච performances මම මෑත කාලේ කිසිම නළු නිළියෙක්ගෙන් දැකලා නැහැ. සහ ඒවා හරිම වංචනිකයි, ආත්ම වංචනිකයි. ඒවා එන කට්ට වැඩ. ඒකට හේතුව තමයි ඒගොල්ලන් පොපියුලැරිටි බලාපොරොත්තු වෙනවා. ඊළඟට සල්ලි බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ට එජෙන්ඩා එකක් තියෙන පර්සනල්. ඒ වගේම ඒගොල්ලන්ට තැනක් නැහැ මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න. අපි මෝඩ තරිඳු බැලුවොත් කෞශල්‍ය ෆර්නෑන්ඩුව සෝෂල් මීඩියා එකෙන් වට්ට නිලියක් කියලා උස්සලා තියෙනවා. ඔයගොල්ලෝ මම කියනකොට දැන් මෝඩ තරිඳු බලලා තියෙන කවුද? මම කියනකොට බලන්න හෙට ෆිල්ම් එක. දැන් කෞශල්‍ය රංගපෑමේ ආයතනයක් නියෝජනය කරන කෙනෙක්. එයා තමයි ඒකේ හෙඩ්. කෞශල්‍ය රංගපාන චරිතය ඇතුලේ කෞශල්‍ය චරිතයේ සිතුවිලි නියෝජනය කරනවද? මෙච්චරයි මගේ කෙටි ප්‍රශ්නේ. චරිතයක් කිව්වහම අපි බලාපොරොත්තු වෙනවා ඒ චරිතය හිතන විත්තිය පෙන්වන්න ඕනේ කියලා. ඒ චරිතය බලනකොට අපිට තේරෙනවා කෞශල්‍යා හිතන විදිහ නම් පෙන්නනවා. ඒ ලයින්ස් කියනකොට කෞශල්‍ය තමයි ඒකේ ඉන්නේ. අපිට පේන්නේ නැහැ කෞශල්‍යා චරිතය නියෝජනය කරමින් චරිතයේ සිතුවිලි ඉදිරිපත් කරනවා. ඒකට කෞශල්‍ය හිතන්න දෙපා. කෞශල්‍ය කරන්නේ කෞශල්‍ය හිතනවා. මේක හරි සටල් දෙයක්. ගහට පොත්ත වගේ ඇලිලා තියෙනවා. එතකොට අපේ කතාවට આવොත් ඕගොල්ලන්ගේ දැන් මාස 4කින් පස්සේ ඕගොල්ලන් පොසිෂන්ස් වලට යනවා. ඕගොල්ලන් ලයින්ස් මාස්ටර් කරගෙන තියෙනවා. හැබැයි මොකද්දෝ නිකන් අඩුවක් එහෙම නැත්නම් මොකද්දෝ නිකන් හිස්කමක් තව මෙතනින් ඉස්සරහට යන්න පුළුවන් කියන එකක් විචිකිච්ඡාවක් ඇති වෙන්න ඕනේ. ඇති වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ හිතන්න ඕනේ නෑ මේක තමයි ලෙවල් එක මම ඇවිල්ලා තියෙන්නේ එතනට. මට දැන් පබ්ලික් එක ඉස්සරහට යන්න පුළුවන්. මම කොන්ෆිඩන්ට්. එහෙම නැහැයි කියලා හිතෙනවා නම් අන්න ඒ අයට තමයි දැන් අද මම පටන් ගන්නෙ මේ කතාව. මගේ අදහස නම් දැන් මොවින්ද්‍ර කිව්වා එයා පර්සනලි හිතලා කැරක්ටර් එකට යම් දේවල් එකතු කරගන්න උත්සාහ කරනවා ඒවා try කරලා බලනවා කියලා. ඒක හොඳ දෙයක්. හැබැයි ඒවා ක්‍රමවත් සයන්ටිෆික් ලෙවල් එකක් අස්සට ගිහිල්ලා එන්න ඕන එකෙන් හැදිලා. ඒකට තමයි හරියටම කැරක්ටර් එකේ ස්කල්ප්චර් එක හැදෙන්නේ. එතකොට ඒකට කියන්නේ කැරක්ටර් බිල්ඩින් කියලා. චරිතය ගොඩනගනවා. දැන් ඔයගොල්ලන් කරන එකේ ඔයගොල්ලෝ සතුටු වෙන්න එපා. ඔයගොල්ලන් කරන එකේ චරිතයක් තියෙනවා කියලා. ඔයගොල්ලන් කරන එකේ ඔයගොල්ලන් කරන්නේ හරියටම ඔයගොල්ලන් මාර්ග සිතියමක් ඇඳගෙන තියෙනවා. මේ මාර්ග සිතියම මෙමරයිස් වෙලා පොසිෂන්ස් මෙමරි එකට දාගෙන තියෙනවා. ඔයගොල්ලන් ඒකේ ඒ මෙමරි එක ඔස්සේ යනවා. දැන් යන්තම් යන්න දන්නවා. මේ ලයින් එක මම කියන්නේ මෙතනට ගිහිල්ලා කියන එක මෙමරි එකට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව ලයින්ස් මාස්ටර් වෙලා තියෙනවා. ඒකත් මෙමරි එකේ තියෙනවා. මිසක් ඕගොල්ලන්ගෙන් කැරක්ටර් එකක් පේන්නේ නැත. කැරක්ටර් එකක් පේන්න නම්
ඒ කැරක්ටර් බිල්ඩින් වලට යන්න ඕන. ඒක විශාල අධ්‍යයනයක්. හැබැයි අපිට ඒකට තියෙන්නේ තව හරියට මාසයයි. පුළුවන් තරමින් උත්සාහ කරමු ඒක කරගන්න. ඒක එක එක්කෙනාගේ කැපැසිටි එකයි ඇබ්සෝබ් කරගැනීමේ වේගයයි අනුව ඒක කරන්න පුළුවන්. ඒක නොවෙන්නත් පුළුවන්. ඒක අතරමැදට යන්නත් පුළුවන්. ඒක යන්න නම් අනිවාර්යයෙන්ම තව කොටසක් ඒකට අයිති. ඒ තමයි ඒ ටික කරගන්න ඔයගලන්ගේ මයින්ඩ් එක ඉඩ තියෙන්න ඕන. ඔයගලන් හොඳටම දන්නවා හાર્ඩ් ඩිස්ක් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයගලන් මම හිතන්නේ ඒ හින්දාම මට වැඩිය හොඳට දන්නවා මිනිස්යාගේ මනසත් හાર્ඩ් ඩිස්ක් එකක් වගේ කැපැසිටි එකක් තියෙනවා ඒක. හાર્ඩ් ඩිස්ක් එකක කැපැසිටි එක තීරණය කරන මිනුම් මේකක මොනවද? බයිට්ස්, මෙගාබයිට්ස් and gigabytes. එතකොට ඒ කැපැසිටිස් තියෙන හાર્ඩ් ඩිස්ක්ස් තියෙනවා විකුණන්නේ. අපිට ඕන ප්‍රමාණයෙන් අපි ඒක ගත්තා අරගෙන අපේ මැෂින් එකට ප්ලග් කරගත්තාම අපිට ඒ කැපැසිටි එක පුරවන්න පුළුවන් ඩේටා වලින්, ඉන්ෆර්මේෂන්ස් වලින්. පිරුණාම පිරුණු බව මැෂින් එක අපිට කියනවා. දැන් මේකට වැඩිය මනස වෙනස් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? ඔව්. අපි කියන්නේ අසීමිතයි. ඒකට ඒවා අසීමිතයි නම් ඔයා මේ වෙනකොට අයින්ස්ටයින්ට වැඩිය පට්ට පොරක් නේ? අසීමිතයිනේ. මෙගාබයිට්ස් ටියුන් කරන්න දන්නවද? ටියුන් කරලා වැඩ ගන්න. එතකොට මං කියන්නේ අපි අපේ මනසේ තියෙන ධාරිතාවය අසීමාන්තිකයි. විශ්වය හා සමානයි කියලා කියන හිතවිල්ල අපි ඇති කරගත්තොත් අපිට මුකුත්ම ග්‍රහණය කරගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපි තේරුම් ගත්තොත් ඒ අසීමිතයි කියන මනසෙන් දශමයක්වත් මම වැඩක් අරගෙන නැහැ කියලා අන්න එතන තියෙනවා. ඒ කියන්නේ මම නොදන්න බව මම දැනගන්නවා. මම මේකෙන් මගේ ඔළුව ඇතුලේ තමයි මේකේ ස්කල් එක ඇතුලේ තමයි මේක තියෙන්නේ. හැබැයි මම ඒක යූස් කරලා නැහැ. මේකේ කැපැසිටි එක මම යූස් කරලා නැහැ කියන එක වටහා ගත්තොත් එහෙනම් ඔයාලට තියෙනවා ජොබ් එකක් හෙට උදේ ඉඳන්. දෙකට මම කියන්නේ ඔක තමයි ඇත්ත. ඒකට අපිට හાર્ඩ් එකක් තියෙනවා. ඒ හાર્ඩ් එක ඒ පරිමාව දන්නෙත් නැහැ. ඒකේ වැඩ අරන් තියෙන ප්‍රමාණය දන්නෙත් නැහැ. එතකොට මේ හાર્ඩ් එකේ සමහර දේවල් එකතු වෙනවා අපිට බින් එකක් තියෙනවා. මැෂින් එකේ වැඩ කරනකොට. ඒ බින් එකට අපි අනවශ්‍ය ඒවා කුණු දානවා වගේ දානවා. දාලා ඩිලීට් කරනවා. ඇයි? අපිට පැහැදිලි ලෙස අපේ වැඩ කරගන්න හැමතිස්සෙම මේකේ ඉඩ ඕනේ. සහ රිෆ්‍රෙෂ් වෙන්නත් ඕනේ. රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ කුණුත් අයින් කරන්න සහ අපිට ප්‍රබෝධයකින් වැඩ කරන්න. ඒ නිසා තමයි රිෆ්‍රෙෂ් වීම වැදගත් වෙන්නේ. දැන් නළු කාර්ය සඳහා අපිට වහ හිතන්න වෙනවා රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ කොතනද? අපි ඩිලීට් කරන්න ඕනේ මොනවද? අපි කැරක්ටර් එක ගන්න ඕනේ කොහොමද? කියන එක ගැන අවබෝධයක් ඇති කරගන්න. දැන් මම කිව්වා ඕගලන් දැන් නැවිලා නැවතිලා තියෙන තැන ඕගලන් දැනට කරන්නේ පොසිෂන්ස් වලට යනවා ලයින්ස් මාස්ටර් කරගෙන තියෙනවා. මුල් කාලේ ওই දෙකත් සෑහෙන ඕගලන්ට අමාරුයි. හැමදාම කෑ ගහුවා. සමහර මෝරපු අය නුපුහුණු නළුවෝ
ඒගොල්ලන් කොච්චර මේකට මොරන්ඩු සහ උද්දච්ච වුණාද කියලා නම් පොසිෂන් එකට යන්න කියන එක ලොකු ඒක පිළිගන්න කැමති නැහැ. සමහර පොසිෂන් එක ළඟට ගිහිල්ලා හිටගන්න. ජනිත් එහෙම විපුල ගුණ ළඟට ගිහිල්ලා හිටගෙන කියනවා. එතකොට බලන් ඉඳලා බැරිම තැන අනෝමට සිද්ධ වුණා. ජනිත් පොසිෂන් එකේ හිටගන්න. ඒ තරම් arrogant මේ ශිල්ප ශාස්ත්‍රයට. ඒ වගේම ඒගොල්ලන් රංගපෑම දකින්නේ අර හැසිරීම ඇතුලේ කෙරෙන මනෝමය ගතිකයන් තුන විද්‍යාමාන කිරීම. ඒක නෙවෙයි. මේක වටහා ගත්තොත් අපිට වැඩේ ලේසි වෙනවා. එතකොට මම කියන්නේ අපි අපේ කැපැසිටි එක ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. අපිට දැන් යන්තම් අපි එලාගෙන තියෙනවා. ඒ දෙක අපිට දැන් තියෙනවා. අපි දැන් කැරක්ටරයිසේෂන් වලට යන්න ඕනේ. ඒකට කැරක්ටර් බිල්ඩින් වලට යන්න ඕනේ. ඒක ගන්න නම් අපේ හાર્ඩ් එක ගැන අපිට පූර්ව නිගමනයක් සැලසුමක් අවශ්‍යයි. දැන් මම වැඩ කරා ඕගොල්ලෝ එක්ක. ඒ වැඩ කිරීමෙන් මට ඕගලන් ගැන ඕගලන්ගේ පෞද්ගලිකත්වයන් ගැන යම් පමණ අවබෝධයක් ලැබුණා. මට දැන් පේනවා මේ ඊළඟ ස්ටෙප් එක මේ මාසේ ඇතුළත යන්න බාධා වෙන දේවල්. හැම එකටම පොදුවේ ගත්තාම ටෙම්පරිසම් කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ දන්න විදිහට කියන්න බලන්න. දන්නේ නැද්ද? මොයින්ද? ඒ නාට්‍ය ගත්තොත් කැරක්ටර් මේ පැත්තෙන් කතා කරමු. කැරක්ටර් ගැන කතා කරමු. අපේ ඩෙලිවරි ඒ චරිතය අවබෝධ කර ගැනීම සහ ඒක ඇතුලේ ඉඳගෙන අපි දැන් අපි කියන කෙනා වෙල මම මේ කියන්නේ මම නෙමෙයි. නම චරිතයට ගියාම මේ චරිතය ඩිලිවර් කරන විදිය සහ ඒකට ඒ දැන් අපි ඩයලොග් කන්වර්සේෂන්ස් යනවානේ. ඒක ඇතුලේ ඩයලොග්ස් යනවා. ඒ තවත් චරිත එක්ක ඒකට ඒ කියන්නේ අපිට දැන් ඩයලොග් එකක් තියෙනවා නම් අපි දෙන්න අතර නම් ඩයලොග් එක තියෙන්නේ. මෙයා ඒ ඩයලොග් එක මට කිව්වට පස්සේ මම ඒකට අදාළව ඒ කියන්නේ නිකන් ලයින් එක කියන එක නෙමෙයි. හැබැයි ඒකට අදාළව ඒ කියන්නේ එයාගේ ඉමෝෂන් එකත් මම තේරුම් ගන්නවා. ඒ ඉමෝෂන් එක තේරුම් ගන්න මම ඒකට හරියන ඉමෝෂන් එකක් තමයි දෙන්න ඕනේ මගේ ලයින් එකේ. මගේ ඩයලොග් එකේ. ඒකට සහ ඒක කියන්න ඕනේ ඒ කියන්නේ දැන් අර ඩයලොග් එක කියනවා විතරක් නෙමෙයි ඉමෝෂන් එක තියාගෙන හැබැයි ඒ ෆ්ලෝ එක තේරුම් ගන්න ඒ මොමන්ට් එකට අදාළ විදියට අදාළ ටෙම්පෝ එකකින් ඒ කියන්නේ අදාළ ස්පීඩ් එකකින් ඒ කියන්නේ ඩයලොග් එක ඉමෝෂනල් ඒ අදාළ ඉමෝෂන් එක භාවය ගත්තා කියන එක විතරක් නෙමෙයි. ඒකට අදාළ ටෙම්පෝ එක ඒ කියන්නේ ස්පීඩ් එක සහ වචන භාවිතය ක්ලැරිටි එක තියාගෙන ඒ ෆ්ලෝ එක හදාගන්න එකක් කියලා මට හිතෙනවා. ටෙම්පෝ රිද්ම් කියන්නේ තර සාර පාඩමට ප්‍රවේශම් වලට කිව්වනේ අර ගොඩක් අර දුර්මතෙන් අත්දලා තියෙනවා කියලා ඒ වගේ මාතෘකාවක් තමයි යෝග. ඒ කියන්නේ ගොඩක් අය පැටලලා තියෙනවා. මට පොඩි පැටලී ස්වභාවයක් තියෙනවා. මට අවබෝධ වෙන විදිහට ටෙම්පෝ කියන්නේ නිශ්චිත කියන්නේ කාලරාමුවක් තුළ අපිට ඒ කියන්නේ මැනලා පෙන්වන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ගත්තොත් සහයි කැම්ප් එකේ පොඩ්ඩක් ඩ්‍රයිව් කරාම අර මේ ලාලිත් කියන මට්ටමට එනවා. මං හරියද වැරදිද දන්නේ. අපි සංගීතයක් ගත්තොත් ඒකේ ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඒකේ ඇතුලේ තියෙනවා ස්පීඩ් එකක්. ඒකේ ඇතුලේ තියෙනවා rhythm එකක්. So there's a tempo rhythm in music in and of itself. නමුත් මියුසික් වල විතරක් නෙමෙයි. අපි කරන හැම ක්‍රියාවකම තියෙනවා ටෙම්පෝ ඇන්ඩ් රිද්ම්. හැම වෙලාවෙම කරන දෙයක් තමයි හුස්ම. There's tempo rhythm in music as well. But I am saying there's tempo rhythm in everything. Everything we do and everything we see.
වතුර ගලාගෙන එන that speed ඒ waterfall එක එතකොට උයනකොට ඒ ස්පීඩ්ස් මාරු වෙනවා ඒ ටෙම්පෝ එකක් තියෙනවා රිදම් එකක් තියෙනවා එතකොට sing කරනකොට and dancing there's tempo and rhythm in every movement everything I'm saying මට හිතන්නේ tempo කියන්නේ speed එකක් the unit in which we measure speed and rhythm ඒක අඛණ්ඩතාවය කියලා මම හිතනවා like rhythm is continuity I would say ඒක කියලා මම හිතන්නේ tempo rhythm ලය මහණෙහි තිලාලිත්‍ය කියන තමයි. එතකොට මේක බහුල වශයෙන් කියන්නේ ගොඩක්ම පාවිච්චි කරනවා මියුසික් වල. එතකොට සර අපිට අයිඩියා එකක් නැහැ කොහොමද මේක ඇක්ටිං වලදී යූස් කරන්න කියලා. මොකද අපි ඔය ටෙම්පෝ රිද්ම් කියන එක අපි සාමාන්‍ය ජීවිතේ කොහොමද තියෙන හැබැයි ඒක නොදැනුවත්වයි අපි වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. උදාහරණයක් විදිහට මට දැන් අතන මියුසික් එකක් ගියා අතන යනකොට මම බලන් හිටියේ නොදැනුවත්වම අපි තුන්දෙනාගේ කකුල් මම ඔයගේ කියන්නේ ඒකට ලාලිත්‍යයක් තියෙනවා. එතන මම හිතනවා ඒක තමයි කියන්නේ ගොඩක්ම අපි හිතමුකෝ මියුසික් එකක් හැදෙන්නේ සංගීත භාණ්ඩ කිහිපයක එකතුවකින්. එතකොට මිනිත්තුවකට යන කියන්නේ මිනිත්තුවකට යන තප්පර ප්‍රමාණය හිතමු 60යි නම් අපිට ඒක වැඩි කරන්න පුළුවන් සහ අඩු කරන්න පුළුවන්. අපි ඇක්ටිං වලදී අපි අර ස්වාභාවික ජීවිතයේ තියෙන හැසිරීමම මේකට කියනින්ද අපිට ඒ ගැන අවබෝධයකුත් නැහැ වගේම මේක ගොඩක්ම මේක පාඩම ගැන දන්නවා කියලා දෙනවා සර් සිංගර්ස්ලා මේක ඒගොල්ලන්ට ගොඩක් දන්න තියෙනවා සර් ඇක්ටිං වලදී නළුවෙක්ගෙන් අහුවොත් එහෙම මොකද්ද ටෙම්පෝ රිද්ම් කියලා ගොඩක් වෙලාවට අසරණ වෙනවා. හැබැයි සිංගර් කෙනෙක්ගෙන් අහුවොත් එහෙම මම හිතන්නේ අපිට වැඩිය හොඳට මෙයා මේක දන්නවා ඇති. හැම චලනයකම ටෙම්පෝ රිද්ම් අන්තර්ගතයි. ඒක ටෙම්පෝ ලයමානී කියලා කියන්නේ එක හා සමානව පිහිටවන ලද ඕනෑම බිඳුම් ඒකක තුළ සිදුවිය හැකි ශීඝ්‍රගාමී හෝ මන්ද්‍රගාමී ස්පන්දන. ඒ කියන්නේ ඒකට හොඳම උදාහරණය තමයි මේ ලෝකේ තියෙන මේ හෘද ස්පන්දනය. මේ ඒ කියන්නේ මතක් වුණානේ ටක්කල් පිටුවම පෙරළුවානේ පිටුවර නේද කියද්දි මතක් වුණේ මේ සර් ජාතික උපාධිකම් පාඩම ඇක්ටිං එකදී සර් කියත් තව එකක් මතක් වුණා මේ අපිට කිව්වා මේකේ ප්ලේ එකක් ඇතුලේ අපිට ලයින්ස් දීලා තියෙනවා නම් අපිට ඒක කොටස් තුනකට කඩා ගන්න පුළුවන් සහ ඒ කොටස් තුනෙන් එහාට අපිට මේක අරන් යන්න බෑ. ද්‍රුත ලය, මධ්‍ය ලය, විලම්භ ලය කියලා අපිට කියනවා. කියන්නේ ශීඝ්‍රගාමී, අර්ධ ශීඝ්‍රගාමී, මන්දගාමී කියලා තුනක්. ඒකට අපි දැනගන්න ඕනේ ලයින් එකක් කියන්න කලින් මේකේ ඒ සිදුවීමට අදාළව මම කොහොමද මේ ලයින් එක කියන්නේ කියලා. මම හිතන්නේ ඒකත් අර සර් කියලා දුන්න ගණිත ක්‍රමයේ යටතේම අපිට කැටගරයිස් කරන්න පුළුවන් කියලා සර් මම හිතනවා. දැන් මෙතන පොදුවේ හැමෝම දේ තමයි ටෙම්පෝ connected with speed. Rhythm. Sana modu umman ekadi ka. Iya temukan. ආනක rhythm ආව. ඒක තමයි දැන් ඔයගලගෙන් ආවා බේසික්ස් දෙකෙන් එකයි ආ. ඒක තමයි මේකට ආව බේසික් එක තමයි heart. හෘද ස්පන්දනය. මේක ආවේ නැහැ. මේකයි කියලා කිව්වේ මෙයා. කාලිදාස කියන මහා කවියා. ඉන්දියානු කාව්‍ය
ධාතුකරණේ මහා ශ්‍රේෂ්ඨයා කිව්වා රිද්මය ඔබට වටහා ගන්න ඕන නම් ස්ත්‍රිය දෙස බලන්න. ස්ත්‍රියගේ නාරි දේහය නරඹන්න. ස්ත්‍රියගේ නාරි දේහය අනුරාගයෙන් යුතුව නරඹන්න. එහෙනම් ඔබට රිද්මය පිළිබඳ අදහස්, රිද්මය පිළිබඳ කාව්‍යමය අදහස් ඔබට පහළ වේ. දැන් මේක මගේ චිත්‍ර දැනුමෙන් මේක ඇඳාම මේක වටා ගන්න බැරුව ගියා කියමු. හැබැයි මම ස්ත්‍රියගේ කිව්වහම ඔයගලන්ට නිකන් රියලිස්ටික් සිනහාවක් වෙනකොට නිකන් ඊට වෙනස් පිළිගන්න අමාරු. එහෙම නැත්නම් ලැජ්ජා හිතෙන, එහෙම නැත්නම් විහිළුවක්ද මේ කරන්නේ වගේ අදහස් ඔයගලන්ට පහළ වුණා. එතකොට කාලිදාස දාර්ශනිකයා කියව එක දැන් කොහොමද වටහා ගන්නේ? ඡාන මේකයි ප්‍රශ්නේ. නැද්ද ඔයගලන් ගෙවල් පැත්තේවත් අහල පහලවත් නිකම් මාරපන එක්කගේ කවුද? මොහින්ද්‍ර කිව්වා අපි කතා බස් කරන ඒවා අපේ අනිත් ඇක්ටර් ක යගේ විස්තරය ඇතුලේ එක තැනක කියවුණා ස්පීඩ් කියලා. එක සැරේයි එක තැනක කියවුණා. එතකොට ටෙම්පෝ කියන්නේ ස්පීඩ් තමයි. කෙටියෙන්. ඒකට උදාහරණයක් මේ ලෝකේ ටෙම්පෝ ගන්නවන ඕනම තැනක ඒකට ගන්න මියුසික්. මියුසික් ශාස්ත්‍රූවරු මියුසික් උගන්වන්න ඒගොල්ලන් කියනවා අත තියාගන්න පපුවට. ඒ කියන්නේ හෘදේ වස්තු. හાર્ට් එක. ඔයගලගේ හાર્ට් බීට් එක.